ආයුබෝවන් ඔබ සියලු දෙනාටම. අද මම කියලා දෙන්න යන්නේ කාබනික වගාවක් කරද්දී ඒ කාබනික වගාවට වැළඳෙන සියලුම දිලීර රෝග පාලනය කරගන්න පුළුවන් එක් ක්‍රමයක් ගැන. ඒ කියන්නේ මේ සඳහා තවත් විශාල ක්‍රම රාශියක් තියෙනවා. අද සාර්ථකම පළමු ක්‍රමය කියලා දෙන්න යන්නේ. කාබනිකව වගා කරන ලෝකයේ සියලුම රටවල් දැනට භාවිතා කරගෙන යන කාබනික දිලීර නාශකයක් විදිහට තමයි මේ දිලීර නාශකය හඳුන්වන්නේ. විශේෂයෙන්ම මේ අපි අද කතා කරන්න යන්නේ එලකිරි ගැන. එලකිරි යොදා ගැනීමෙන් අපිට වගාවේ දිලීර හානි පාලනය කරන්න පුළුවන් වෙනවා. වගේම වගාවට අවශ්‍ය වෙන පෝෂක පදාර්ථ වලින් කොටසක් වගාවට ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. එලකිරි වල ශාක වර්ධනයට අත්‍යවශ්‍ය වන කැල්සියම්, නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් වැනි පෝෂක පදාර්ථත් අඩංගු වෙනවා. කිරි වල ඇති කැල්සියම් ශක්තිමත් ශාක සෛල බිත්ති ගොඩනැගීමට උපකාරී වෙනවා. ඒ වගේම කැල්සියම් මූණතාවය නිසා වගාවක ඇති වෙන්න පුළුවන් මල් වල විවිධ ගැටලු තියෙනවා. මල් වැටෙන්න පුළුවන්, මල් වේලෙන්න පුළුවන්, මල් පිච්චෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ගැටලු වලට පිළියමක් විදිහටත් මේ එලකිරි අපිට භාවිතා කරන්න පුළුවන්. මේකට හේතුව තමයි මේ එලකිරි වල තියෙන කැල්සියම්, මේ වගාවේ තියෙන කැල්සියම් ඌනතාවය මග හරව ගන්න උපකාරී වෙනවා. ඒ වගේම දැනට ලෝකයේ විශාල රටවල් ප්‍රමාණයක් කරලා තියෙන පරීක්ෂණ අනුව කෘමිනාශක ගුණයක්, එහෙම නැත්නම් කෘමීන්ට විරුද්ධව ක්‍රියා කිරීමේ හැකියාවකුත් මේ එලකිරි වල අඩංගු බවට දැනට හොයාගෙන තියෙනවා. එලකිරි වල තියෙන ගන්ධය කුඩිත්තන් සහ කොරපත කෘමීන් වැනි සමහර පලිබෝධිකයන්ට ස්වාභාවිකව ප්‍රතික්‍රියා කරනවා කියලා මේ විද්දි හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ එලකිරි ස්ප්‍රේ කරාට පස්සේ මෙන්න මේ වගේ සත්තු වගාවට එන එක ගොඩක් දුරට අඩු වෙනවා. විශේෂයෙන්ම එලකිරි අපි පත්‍ර වලට ස්ප්‍රේ කිරීම සඳහා යොදා ගන්නවා. ඒ වගේම පසට එකතු කරන්නත් අපි යොදා ගන්නවා. පසට එකතු කිරීම මගින් පසේ එන සුදුර ජීවීන් ප්‍රමාණය අපිට මේ මගින් වැඩි කර ගන්න පුළුවන්. දැන් අපි කොම්පෝස්ට් ටී එක යොදලත් පසේ ඉන්න හිතකර සුදුර ජීවීන් වැඩි කර ගන්නවා. ඒ වගේම අපිට එලකිරි මිශ්‍රණය යොදලත් පසේ ඉන්න හිතකර සුදුර ජීවීන් අපිට වැඩි කර ගන්න පුළුවන්. ඉතින් මේක කෙටි වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ මම කියන්නම් දැන් දිලීර හානි විදිහට අපිට පාලනය කරගන්න පුළුවන් මොන වගේ රෝගද? විශේෂයෙන්ම වගාවකට වැළඳෙන දියමලං කෑම, පාමුළු කුණු වීම කියන පොළව ආශ්‍රිත වෙන රෝගත්, ඊට අමතරව මුල් කුණු වෙන රෝගත්, එතනින් පස්සේ ගත්තාම පත්‍ර වලට වැළඳෙන පිටිපුස් යටිපුස් වගේ ඒ රෝගත්, ඊට අමතරව ඇන්ත්‍රනොස් වගේ මේ සියලුම දිලීර රෝග සඳහා මේ එලකිරි අපිට යොදා ගන්න පුළුවන්. එලකිරි වල ඔබ දන්නවා ඇති ලැට්ලෝ බැටිලස් කාණ්ඩයේ සුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණයක් වර්ධනය වෙනවා. අපි අපේ වගාවට එලකිරි යොදා ගත්තට පස්සේ මේ එලකිරි වල ඉන්න සුද්‍ර ජීවීන් මේකේ මිලියන බිලියන ත්‍රිලියන ගණක් ඉන්නවා. අපි දන්නවා ඕනම තැනක ප්‍රබලව ප්‍රමාණය වැඩි වෙන්නේ දුබලව ටික අඩු වෙලා යනවා. අපි මේ එලකිරි මගින් කරන්නේ හිතකර සුද්‍ර ජීවීන් වර්ධනය කරගන්න. හිතකර සුද්‍ර ජීවීන් වර්ධනය කරගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? අහිතකර සුද්‍ර ජීවීන්ගේ බලපෑම නැති වෙනවා. මම දැන් 2014 ඉඳන් මේ එලකිරි මගේ වගාවට යොදා ගන්නවා. එන සියලුම දිලීර රෝග පාලනය කරන්න මේ එලකිරි මිශ්‍රණය තමයි යොදාගන්නේ. පැල සිටවීමෙන් පස්සේ අපි එදාම එලකිරි මිශ්‍රණය පසට යොදනවා. එතනින් පස්සේ නැවත දින 7කින් නැවත එලකිරි මිශ්‍රණය පසට යොදනවා. එතනින් පස්සේ පසට යොදද්දි සති දෙකකට වතාවක් පසට යෙදීම සිද්ධ කරනවා. පත්‍ර වලට ස්ප්‍රේ කිරීමේදී දින 14කට වතාවක් අපි එලකිරි මිශ්‍රණය යොදාගෙන යනවා. එතනින් පස්සේ අපිට දිලීර හානියක් වගේ නිරීක්ෂණය වෙනවා නම් දවස් 5කට වතාවක් හෝ සතියකට වතාවක් අපි මේ එලකිරි මිශ්‍රණය යොදාගෙන යනවා. ගොඩක් දෙනෙකුට තිබිච්ච ප්‍රශ්නයක් තමයි ප්‍රෙස් මිල්ක් එක. එහෙම නැත්නම් අපි කියන්නේ දොවාගත්තු එලකිරි හොයාගන්න අමාරුයි. එහෙම මෙලදී ගන්න විදිහක් නැහැ. මම එතකොට 2014 ඉඳලා මේ සඳහා විකල්පයක් හෙව්වා. 2014 ඉඳන් මම යොදාගත්තා යෝගට්, ඊට අමතරව කිරි හට්ටි, එහෙම නැත්නම් ප්‍රෙස් මිල්ක්, ඒ කියන්නේ සැකසූ කිරි. මේ ඕනම දෙයක් අපිට අපේ වගාව සඳහා යොදා ගන්න පුළුවන්. මේ සියලුම දේවල් වලින් එලකිරි කියන කාණ්ඩය යට තියෙන යෝගට්, ඊට අමතරව කිරි හට්ටි, එලකිරි, මේ සියලුම දේවල් වලින් අපිට අර බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය ලබා ගන්න පුළුවන්. ඔබේ වගාවට දිලීර හානියක් වැළඳෙන්නේ නැති වෙන්න, ඔබේ වගාව කරගෙන යන්න ඔබට මේ එලකිරි මිශ්‍රණය යොදා ගන්න පුළුවන්. වතුර ලීටර 16කට නම් එලකිරි ලීටරයක් අපි යොදා ගන්නවා. වතුර ලීටරයකට නම් ගෙවතු වගාවක් කරද්දී වතුර ලීටරයක් නම් අපි යොදාගන්නේ වතුර ලීටරයකට අපි එලකිරි මිලිලීටර 60ක්, එහෙම නැත්නම් අඩු කෝප්පකින් එකක් එකතු කරගෙන හවස 4න් පස්සේ අපි මේ එලකිරි මිශ්‍රණය වගාවට ස්ප්‍රේ කරනවා. හවස 4න් පස්සේ ස්ප්‍රේ කරන්න හේතුව තමයි උදේ කාලේ මේ එලකිරි මිශ්‍රණය අපි ස්ප්‍රේ කරොත් එහෙම මේ එලකිරි වල තියෙන ගුණාත්මක භාවය හිරු රැස් වලට පිච්චිලා යන්න පුළුවන්. දැන් හවස ස්ප්‍රේ කරාට පස්සේ පැය 12කට 14කට වැඩි කාලයක් තියෙනවා පහවදා උදේ වෙන්න. ඒ වෙද්දි මෙයාලා අපි ශේෂ්ත්‍රයේ පොළවට ඉස්සනම් පොළව තුල හොඳට ගමන් කරලා බෝ වෙන්න පටන් ගන්න තියෙන්නේ. පත්‍ර වලට ස්ප්‍රේ කරා නම් පත්‍ර වලත් ඒ විදිහටම ගමන් කරලා බෝ වෙන්න පටන් ගන්න තියෙන්නේ.
ඉතින් ව්‍යාපාරික වගාවක් කරන ව්‍යාපාරික මට්ටමේ රසායනික වගාවක් කරන ගොවියෙක් නම් මම කියනවට එක කොටසකට මේ එලකිරි මිශ්‍රණය යොදලා බලන්න මුල ඉඳලා කිසිම දිලීරයක් එන්නේ නැහැ. අත්දැකීමෙන් කියන්නේ හෘද සාක්ෂියට එකඟව.